සියලු දෙනාටම අයිබෝන්. අපිට ජීවිතේ මගහැරුණු ගුරුවරයෙක් ඉන්නවා ඇත්තටම. ඒ ගුරුවරයා කවුද? ඒ ගුරුවරයා විතර අපිට ජීවිතේ කියලා දෙන්න කිසිම ගුරුවරයෙක් මේ ජීවිතය ඇතුලේ නැහැ. ඒ ගුරුවරයාගේ විශේෂත්වය කියනවා නම් ඒ ගුරුවරයා ඔබ ගැන සියලුම දේ දන්නවා. ඔබ රකිපු රහස් දන්නවා. ඒ කියන්නේ හරියට ඔබ යම්කිසි පුද්ගලෙක් හම්බෙලා කතා බහ කරනකොට ඔබේ යම්කිසි සීමාවක් ඔබ තුල හංගගෙන දැනගෙන හෝ නොදැනගෙන කතා කරන්නේ. විවෘත වෙන්න පුළුවන් නම් ඇත්තටම අතොලොස්සකින් බොහොම කිහිප දෙනෙකුට පමණයි සම්පූර්ණ විවෘත වෙන්න පුළුවන්. මොකද සම්පූර්ණ විවෘත වෙන මිනිස්සෙට විවෘත වෙන ස්ථානයේ කොතන වුණත් බලාපොරොත්තුවක් තිස්සීම බලාපොරොත්තුවක් නැතුව එහු විවෘත වෙන්නේ. ඉතින් මම කතා කරන් ආපු ගුරුවරයා කවුද? ඒ ගුරුවරයා ඔබේ ජීවිතේ දැනුත් මේ මොහොතෙත් හැම මොහොතක් පාසාම ඔබේ ජීවිතේ ඉන්නවා. තම තමන්ගේ ගුරුවරයන් අපි මග හැරලා අපි වෙන කොහෙදෝ ගුරුවරු හොයාගෙන යනවා. ඔබට මග හැරුණු සුවිශේෂම ගුරුවරයා තමයි ඔබේ පහු කරන් ආ ජීවිතය. අතීතය, මතකය මොන විදියකින් කියන්න උත්සාහ කරත් ඒ ඔබේ ගුරුවරයා. ඒ ගුරුවරයාගෙන් ඔබ ප්‍රයෝජනයක් අරගෙන නැත්තම් ඔබ දැනටත් ජීවිතය එකම තැනක දුක් වෙවි, කම්පා වෙවි ජීවත් වෙනවා. ඒකට හේතුව තමයි ඇයි අතීතය නැත්තම් පහු කරන් ආපු ජීවිතය එක මතකය ඕනෑම ස්ථානයක එක අපිට තියන්න පුළුවන්. ඒ තියන්නේ එකිනෙකාගේ මානසික මට්ටම අනුව. සමහර කෙනෙක්ට අතීතය කියලා කියන්නේ ජීවිතයක්. සමහරෙක්ට අතීතය කියලා කියන්නේ මතකයක්. සමහරෙක්ට අතීතය කියලා කියන්නේ මොහොතක්. සමහරු ජීවිතය කරගත් අය අතීතය වෙනුවෙන් මේ යනවා. සමහරු මතකය කියලා මතකය අමතක කරන්න හදනවා. සමහරු මතකය මොහොතක් කියලා මොහොතින් ගැලවෙන්න හදනවා. මේ කොමන ආකාරයෙන් කිව්වත් ඒ ගුරුවරයා එහි තමයි ඔබගේ ගුරුවරයා. ඒ ජීවිතේ ගත්ත අත්දැකීම් ඔබගේ දෙමව්පියෝවත් යාළුවෝවත් ආදරවන්තයවත් ආදරවන්තියවත් කවුද ඇත්තට මේකේ හරියටම සාරය අත්දැකීමක් විදියට අරන් තියෙන්නේ? ඒ ඔබ. නමුත් ඔය ගුරුවරයාගෙන් ඔබ ගන්න විදියේ වැඩ ගන්න විදිය වැරද්දක් තියෙනවා. ඔබ ගුරුවරයාගෙන් වැඩක් ගන්න නැහැ. ඔබ ගුරුවරයාට විවේචනය කරනවා. ඒ කියන්නේ අතීතය විවේචනය කරමින් පශ්චත්තාප වෙමින් ඔබ ගමන් කරනවා. ඒ කියන්නේ ගුරුවරයා තමයි ඔබ විවේචනය කරන්නේ. ගුරුවරයා ඔබ දුකටපත් කරා කියලා ඔබ අදහසක් තියෙනවා. ඒ ගුරුවරයාගෙන් ඔබ ගැලවෙන්න හදනවා. ඔබ ගුරුවරයා එක මොහොතකට බාරගෙන ඒ ගුරුවරයා කියන්න හදපු දේ උණු දේවල් ඔබ ජීවිතේට එකින් එක ලියන්න ගත්තොත් ඒක තමයි ඔබේ ජීවිතේ වෙනස් වෙන සන්ධිස්ථානය. ජීවිතය මිනිස්සුන්ට විවිධාකාර විදියට නිර්මාණය වෙලා තියෙනවා. විවිධාකාර විදියට කියලා කියන්නේ මේ විවිධත්වය කියලා කියන්නේ හරි අපූර්ව කතාවක්. මේක ජීවිතය කියන එක මල්ලක් නම් මේ මල් අපි ලියන්න ඕන. මේ ලියනකොට තමයි අපිට ජීවිතය සතුට, සැනසීම, කාලය, හිත, මනස, නිවන, දිව්‍ය ලෝක, අපාය, ස්වර්ගය ඔය කියන හැම දෙයක්ම මේ මල්ල ඇතුලේ තියෙනවා. මේ මල්ල gediya පිටින් කරේ තියාගෙන යන හින්දා අපිට ජීවිතේ ගොඩාක් දේවල් මග හැරිලා තියෙන. ඒ කියන්නේ මේ විශ්වාසයන් නැත්නම් මේ අනුන්ගේ අත්දැකීම්, අනුන්ගේ අතීතයවල්, අනුන්ගේ ජීවිතයන් තමන්ගේ කරපිටින් තියාගෙන මේ දුක ගෙවනවා. දැන් මම ඔබට මෙහෙම අදහසක් දෙන්න. දැන් අපි කියනවා මේ ලෝකය මිනිස්සු දුක් විඳිනවා කියලා. සමහර මිනිස්සු සතුට විඳිනවා කියලා. සමහරු ජීවිතයට වෛර කරනවා. නැත්නම් සමහරු ජීවිතෙත් එක්ක සතුටින් ගත කරන්න හදනවා. මේක ඇතුලේ හරියට කල්පනා කරලා බැලුවොත් මේ සමාජය කියන අපි හිතමුකෝ සමාජය කියලා කියන්නේ සම්පූර්ණ අපි පැල කරන්න ගන්න බීජයක්. එතකොට ඔබගේ මනස එක මොහොතකට ගන්න මේ මහ පොළොව විදියට. එතකොට මිනිස්සු 100ක් ගත්තොත්
ඔහුගේ මනසවල් සකස් වෙලා තියෙන 100 විදියකට. සමහර වෙලාවට එහෙ මෙහෙ වෙලා ළඟින් යන විදිහේ ඒවල් තියෙනවා. මොකද ඒ අදහස් වලින්. නමුත් 100%ක් එක වගේ නෑ. එතකොට මේ සමාජයේ කියන අර බීජ මේ මහ පොළොවල් වල පැලවෙන්නේ එක එක විදියට. එතකොට 100 දෙනෙක්ගේ 100 ආකාරයෙන් පැලවෙනවා. මේ සමාජ සම්මතයේ විදිය. එතකොට අපි තේරුම් ගන්න ඕන දේ තමයි මෙන්න මේ සමාජ තලවල එක එක සංදිස්ථානවල මිනිසාට, ඒ කියන්නේ මිනිස්සයාට ලැබෙන අත්දැකීම් එකින් එක වෙනස්. විවිධාකාර මිනිස්සු එක එක කාලවල ගන්න අත්දැකීම් වෙනස්. එකම සිද්ධිය මේ මිනිස්සු 100 දෙනා අතට යනකොට 100 විදියක්. සමහරු ආදරය වෙනුවෙන් හඬා වැළපෙනවා, ජීවිතය දෙනවා, ආදරය වෙනුවෙන් ජීවත් වෙනවා, ආදරය වෙනුවෙන් සලකනවා, ආදරය බෙදා ගන්නවා. ආදරය කියලා කියන්නේ අනිකාට සතුට දෙන දෙයක් කියලා අවබෝධ කර ගන්නවා. ආදරය හැර මේ ලෝකේ බෙදා ගන්න දෙයක් නැහැ කියන මට්ටම බලන්න මේ එකින් එකට වෙනස් වෙනවා. දැන් මේ කියන දේවල් ඔබ අත්දැකීමක් විදියට කොහොමද ජීවිතයට ලබාගෙන තියෙන්නේ සහ මේ කියන දේවල් ඔබ කොහොමද තේරුම් ගන්නේ? එතකොට තමයි ඔබට ප්‍රායෝගික අර ගුරුවරයා අවශ්‍ය වෙන්නේ. මොන ගුරුවරයාද? මම කතාව පටන් ගන්නකොට කිව්වා අතීතයේ වුණු සිද්ධියන් සියල්ලම ඔබේ ගුරුවරයෙක්. ඔබ අතීතයේ යම් දවසක යම් සිද්ධියක් උඩ පශ්චාත්තාප වුණා නම් ඒ පශ්චාත්තාප වුණු සිද්ධිය අද වෙනකොට ඒ වෙනුවෙන්ම පශ්චාත්තාප වෙනව නම් ඔබ මතක තියාගන්න ඔබ කිසිම ප්‍රයෝජනයක් කරන්නේ නැහැ. ඔබ ඒ පශ්චාත්තාප වෙන සිද්ධිය යම් තාක් දුර අවබෝධ කරගෙන තියෙනවා නම් අන්නේ අවබෝධ කරගන්න හේතුවක් වුණා ඒ සිද්ධිය. ඒක තමයි ගුරුවරයා. හැබැයි අපි මේ සිද්ධියෙන් අවබෝධ කරගන්න නැතුව අපි ජීවිතේ කොහෙද දුරක ගිහිල්ලා ගුරුවරයෙක් හොයනවා. අපිට වැරදිලා නෙවෙයිද තියෙන්නේ. ලොකු වැරදීමක් වෙලා තියෙනවා. එතකොට ඔබ කල්පනා කරලා බලන්න අපි සියලුම දෙනා ජීවිතේ විවිධාකාර විදියටයි ගත කරන්නේ. විවිධාකාර දේවල් වලටයි කැමැත්ත අකමැත්ත දක්වන. නමුත් අපිට දැනෙන හැඟීම් දැනීම් එක බලනකොට අපි අවසානයේ බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? නිදහසක්, සතුටක්, ආදරයක්. මිනිස්සු ආදරය බලාපොරොත්තු වන හේතුවක් තියෙනවා. මිනිස්සුන්ගේ ඇතුළාන්තයේ තියෙන අනාරක්ෂිත බවට. නැත්තම් ජීවිතය ඇතුලේ Tamanට තේරෙන ලොකු බයක්, පීඩනයක්. ඒ උඩ තමයි මේ ජීවිතේ ගොඩ නැගෙන්නේ. පොඩ්ඩක් හිමිහිට ජීවිතය දිහා බැලුවොත් ඔබට තේරෙයි මිනිස්සු මේ මොහොතක්වත් ගත කරන්න හරි අපහසුයි. ජීවිතේ බයක්, පීඩනයක් දැනෙන නිසා. ඒක අනාරක්ෂිත හැඟීමක්. ඒ හැඟීම දැනීම Tamanට ආම තමයි Taman කරන දේවල් දන්නේ නැතුව Taman ලොකු අමාරු වල වැටෙන්නේ. ඛේදවාචකයක් වුණාට සියල්ලෝම ඒ දේම තමයි කරන්නේ. ඔය දේ කරන විදි ගොඩක් තියෙනවා. බොහෝ දුරට වෙන්නේ විවේචනයන් එක්ක අනාරක්ෂිත ජීවිතයක් ගත කරනවා. සමහරු විවේචනයේ ඉදිරිපත් කරමින් වැරද්ද මේ සියල්ල අනිකා මත පටවමින් ඒ අනාරක්ෂිතකම වාසා ගන්න ඒ ජීවිතය ගත කරනවා. නමුත් ජීවිතේ එතනින් එහාට ජීවිතයක් තියෙනවා. මේ සියල්ල තේරුම් ගන්න අර මුලින් කිව්වා වගේ අර ගුරුවරයා හම්බෙන්න ඕන. අපරාධයේ ගුරුවරයා. ඒ ගුරුවරයා ඔබට මිස් වෙච්ච නිසා තමයි මේ ප්‍රශ්න සියල්ලම. මොකද ඔබට උණු සිද්ධිය සියල්ලම ඔබයි දන්නේ. හැබැයි මේ සිද්ධිය උඩ අර මම කිව්ව එක එක සීමාවල් තියෙනවා. මේ සමාජය කියලා ගත්තට මේ සමාජයේ නෙවෙයි මෙතන ප්‍රශ්න. සමාජයේ උඩින් අපි අපේ මනස ඇතුලේ අර පැල කරගත්ත ස්ථානයේ ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. ඒ කියන්නේ ඔබ හිතන්න ඔබ මානසික වශයෙන් පොහොසත් නැතුව අපි ඇඳුමෙන් වෙනස් වෙලා. ඇඳුමෙන් වෙනස් වෙලා. කන කෑම බීම වලින් වෙනස් වෙලා අපිට කවදාවත් ඔය කියන දේ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර සමාජයේ ඇතුලේ ගත දේවල් වලින් අපි ජීවිතේ කියන මේ මම කියව මනස කියන මේ මහ පොළොව ඇතුලේ තමන් හිතන්නේවත් නැතුව තමන්ට හිතාගන්නවත් බැරි තැනක තමන් අර සමාජයෙන් ගත්ත බීජය පැල කරනවා. පැල වෙනවා. ඒක විශ්වාස කරගෙන මේ මතම නැහුනොත් ඒක සදාකාලිකේ මහ පොළොවේ
මහා රුක්ෂයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔහොම සමාජයෙන් ගත්ත ලොකු වල් පැලෑටි අර බීජ ලෙස තියෙන මේ සමාජයේ මේ මනස කියන මහ පොළොවේ පැල කළා සම්පූර්ණම කැලෑවක් කරගෙන අවසන්. මේකේ කිසිම ඵලයක් නැති. කිසිම මිනිස්සෙක්ට වැඩක් නැති. කිසිම සත්‍යයකට වැඩක් නැති. අටුම තරමේ තමන්ගේ ආධ්‍යාත්මයට කිසි වැඩක් නැති. වල් පැල වගේක් පැල කරගෙන ඒ දේවල් ආරක්ෂා කරනවා. ඒක සමාජයේ වැරද්ද නෙවෙයි. නමුත් සමාජයේ වැරද්ද කියලා අපි දකින්නේ අපේ බලන කෝණය නිසා. නැත්තම් සමාජය කියලා අපි මේ හදාගන්නේ අපේ මානසිකව අපි ඒ පැල කරගන්න තැනත් එක්ක තමයි. අපි ඉන්න තැනත් එක්ක තමයි. එතකොට අපිට මේ සමාජය වෙනස් කරන්න අපේ පැත්තෙන් කරන්න පුළුවන් උපරිම සීමාව කුමක්ද? උපරිම දේ තමයි ඇත්තටම මිනිස්සෙක් විදිහට ජීවත් වීම. තමන් හොඳට අවංකව ජීවත් වෙනවා කියලා කියන්නේ මේ ලෝකයාට කරන්න පුළුවන් උපරිම කල් ඉවරයි. ඒක වචනයෙන් කරන එකක් නෙමෙයි. ඒ ක්‍රියාවෙන්ම පෙන්නලා ඉවරයි. එතකොට එතනින් එහාට අපේ ජීවිතය අපි වෙනස් කරගත යුත්තේ. අපේ ජීවිතය අපි හොයාගෙන යන්න ඕනේ. මේ කතන්දර ඔක්කොම ඔබ පොඩ්ඩක් හරියට බැලුවොත් ගැඹුරින් මේ හැම තැනකම තමන්ට තමන් තුල හොයාගන්න යමක් තියෙනවාමයි. හොයන්න ඇත්තටම මොනවද තියෙන්නේ? ඔබට ජීවිතේ ඉස්සරහා පේනවද? හෙට දවසේ ඔබ කන කෑමෙක රසයක්, අත්දැකීමක්, ආදරයක්, වෛරයක් මොන විදියෙන් හරි ඔබට විඳින්න පුළුවන්ද? ඔබට අර ගුරුවරයාගෙන් මිස මේ ලෝකේ යමක් ඉගෙන ගන්න පුළුවන්ද? ඔබ හොඳට මේක සිහි බුද්ධියෙන් කල්පනා කරලා බලන්න. මේ ජීවිතය ලිහලා බලන විදිය. අපි ජීවිතේ ප්‍රශ්න පිට ප්‍රශ්න නිර්මාණය කරගෙන මානසිකව. අයි මානසිකයි කියලා කියන්නේ? මම ඔබට මෙහෙම කතාවක් තව කියන්නම්. මිනිස්සු හිතන් ඉන්නවා අපි සාමාන්‍ය ජීවිතයක තුමයි සාමාන්‍ය කියලා අදහස දෙන්නෙම මිනිස්සු අදහසක් නැතුව ජීවත් වෙන අර මානසික යම්සි තැනක් තියෙනවා. තැන කියලා කියන්නේ අර මම කිව්වේ මනස කියලා කියන්නේ මේ මහ පොළොව වගේ. නම් මේ එක එක සංදිස්ථානවල තමයි මේ අපි සමාජයේ කියන බීජය පැල කර අප්ඩේට් වෙන්නේ. ඒ වයින් තමයි මේක පුරව ගන්න වල් පැල ඇටි වලින්. ඔක ඉදිරියට යන්න තමයි තවන් දවසක දැනගෙන මේ වල් ඔක්කොම ගලවලා දාලා සුද්ධ කරලා මේක ලස්සන මල් උද්‍යානයක් බවට පත් කරගන්න කාලය මිනිසුන්ට ලැබෙන්නේ අන්න අර ගුරුවරයා නිසා. ඒකට අපි කියනවා පරිණතභාවය කියලා. මේ වචන වලින් කියන්න උපරිම උත්සාහ කරන කතාවක්. එතකොට මේ කතා කරන හැම දෙයක්ම ජීවිතයේ අත්දැකීමක් විදියටම පමණයි ඔබට ගන්න පුළුවන්. ඒක ඔබගේ ජීවිතේට මේ මොහොතේ වෙලා ඉවරයි. ඔබ හිතනවා නම් අනිකාට උණු දේ Tamanට උනේ නැහැ කියලා. ඔබට වෙච්ච පුංචිම දෙයකින් ඔබට පුළුවන් ජීවිතේ වෙනස් කරගන්න. පුංචිම දෙයකින්. මේ ලොකු දේවල් අවශ්‍ය නැහැ. පොඩිම දෙයකින් ඔබ ඉදිරියේ තියෙන ගහකොළ ඔබ දකිනව නම් තව මිනිස්සුගේ ජීවිතයක් දකින්න ඔබට පුළුවන් වෙනස් කරගන්න. මිනිස්සු වර්ග ගොඩක් ඉන්නවා. මිනිස්සු වර්ග කියලා කියන්නේ මිනිසුගේ මානසික මට්ටම් යම් තැන්වල අර මම කිව්ව විදිහට ප්ලාන්ට් වෙලා තියෙනවා. එතනින් එහාට දකින්න බැරුව තමයි මිනිස්සු විවේචන ඉදිරිපත් කරන්නේ. මිනිස්සු ගැටුම් නිර්මාණය කරගන්නේ. එතකොට අපිට පුළුවන් නම් එතනින් එහාට දකින්න. එතනින් එහාට දකින්න නම් අපිට කරන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. කරන්න අපි කැප වෙන්න ඕන දේවල් තියෙනවා. ප්ලාන්ට් කරපු දේවල් ගලවන්න වෙනවා. නැත්තම් ඒවා අයින් කරලා බලන්න වෙනවා. නැත්තම් අපි යම්කිසි තැනක ඉඳගෙන හොඳයි කියලා ජීවත් වෙන පටන් ගත්ත ගමන් අපි අනාථ වෙනවා. අර දැන් මම කතා කරන් ආපු සීමාවේ මිනිස්සු ගොඩාක් ජීවත් වෙන්නේ ඔවුන්ගේ ජීවිතය කියලා ඔවුන් හිතාගෙන ඉන්නෙම මේ ප්‍රශ්න ටික. එක මට්ටමක් මේක. ඒ කියන්නේ ඔවුන්ගේ දුක්ඛ, පීඩනය, වෙන්වීම, මරණය, වේදනාකාරී ජීවිතය, හුදකලාව මේ ඍණ පැත්ත තියෙනවනේ. මේ ඍණයි ධනයි කියලා අපි ගමු. මොකද හේතුව මේ සමාජයේ දෝලණය වෙන්නේ උතන.
සමාජයේ ඔබට ඇත්තටම මේ සමාජය කියන එක ඇතුලේ ඔබට පහසුවෙන් මේක දැක ගන්න දැනගන්න බැරි ඔබව අන්දනවා. ඒක හැටි. ඒක කවුරුත් හිතලා කරන දෙයක් නෙවෙයි. ඒක ඉබේම තමයි ඔබ අහු වෙන්නේ මේකට. මොකද ඔබ හැම මොහොතකම මේ මානසිකව මේ වෙන සංසිද්ධිය දකින්නේ නැහැ. තේරුම් ගන්න නැහැ. ඔබ අහු වෙනවා. ඔබ අහු වෙනවා. ඒක තමයි මෙතන වෙන්නේ. දැන් මම අර කතා කරන් ආපු බහුතරයක් මිනිස්සු ජීවත් වෙන්නේ ඔන්න ජීවිතය ඇතුලේ. ඒ කියන්නේ මිනිස්සු කියනකොට hina වෙනවා. මිනිස්සු කියනකොට අඬනවා. මිනිස්සු කියනකොට එනවා. මිනිස්සු කියනකොට යනකොට ඔහුන්ට කියලා ආවේනික අනන්‍යතාවයක් වූ ජීවිතයක්. හොලවන්න බැරි ජීවිතයක්. ඒ කියන්නේ හොලවන්න බෑ කියලා කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ මේ දරන් දඬු අනිකාත් එක්ක වෛරයකින් එහෙම එකක් නෙවෙයි. ඒක තමයි ඇත්තටම විය යුත්තේ මිනිස්සෙගේ ගැහණියෙක්ද පිරිමියෙක්ද නෙවෙයි මෙතන අදාළ වෙන්නේ මිනිස්සෙක්. මිනිස්සෙගේ ජීවිතය තුල හොයාගෙන යන සතුට සැනසීම සදාකාලික වූ සැනසීම හොයාගන්න නම් මිනිහෙක් ලොකු ශක්තිවන්ත වෙන්න ඕන. ඔගේ ඇතුළ. එතකොට අර සාමාන්‍ය ජීවත් වෙන මිනිස්සු එදිනදා ජීවිතයේ දෝලණය වෙමින් දුක විඳ විඳ ගෙවන ජීවිතය ඇතුලේ ඔවුන් හිතන් ඉන්නවා මේ දුක ඔහුගේ කියලා. පීඩනය ඔහුගේ කියලා. හැබැයි ඊට එහා ගිය මිනිස්සු කඩේමින් කඩේම අර වල්පැල වලින් පිරිච්ච මනස ටික ටික සුද්ධ කරන්න පටන් ගත්තකට පස්සේ තමයි තේරෙන්නේ මේ ප්‍රශ්න කියලා කියන්නේ මම නෙවෙයි. දැන් ප්‍රශ්න මම වුණා නම් මම කොච්චර වෙනස් වෙලාද? මේ ඒ සීමාවට වඩා ටිකක් උඩ සීමාවක් ගැන අපි කතා කරන්නේ. මේ මනසේම යම්කිසි තැන් කියලා කියන්නේ මේ එක එක තැන් අපි ප්ලාන් කරගෙන ඉන්න. මේ ප්ලාන්ස් ඒ කියන්නේ මේ සියල්ල අපි ගලවලා දැම්මම පස්සේ තමයි අපිට නිදහස් අවකාශයෙන් දකින්න පුළුවන්. හරියට අර මනස ඇතුලේ හිටව ගත්ත ආගම ජාතිය ගැන පැලවලට පෝරදදා ඉන්න මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ. ඒක මම දකින විදිහට ඒක මනුස්සයාට විවේචනය කළ වැඩකුත් නෑ. මේ සමාජය ඇතුලේ පැලවලින් අපේ ඔළුව පුරවගෙන තමයි අපි මේක හැදෙන්නේ. හැබැයි අපිට යම්කිසි තැනක අපිට ජීවිතේ අර අපේ ගුරුවරයා අපිට කියලා දුන්නු දේවල් අපිට තේරුම් ගන්න අපිට ශක්තියක් ධෛර්යයක් යම් තැනකදී හම්බ වෙනවා. ඒ ගුරුවරයා නිසාමයි. අර ජීවිතය ඇතුලේ වෙච්ච දේවල් නිකම් විශ්සි කරලා දාන්න නැතුව ජීවිතේ වෙච්ච දේවල් ගන්නව නම් මිනිස්සෙට එක මොහොතකින් පුළුවන් මේ ජීවිතේ වෙනස් කරගන්න. මිනිස්සෙට පුළුවන් නම් තමන් විවෘතව කතා කරන්න. ඕනම දෙයක් විවෘතව කතා කරන්න. ඒ කියන්නේ මේ මිනිස්සයා අර කිසිම මානසිකව ඇතුලේ කිසිම දෙයක් පෝෂණය කරමින් නැහැ. වල්පැල ඇටි. එතකොට අර මම කතා කරන් ආපු තැනට පොඩ්ඩක් ගියොත් මේ කතාව එක එක පැත්තට යනවා. ඒක තමයි හැටි. මේ කතාව වෙනස් වෙනවා. මගේ නම් දුක කොච්චර වෙනස් වෙලාද බලන්න. දුක එක විදියට පැවතිලාද? ඔබගේ නම් දුක ඔබ ටිකක් කල්පනා කරලා බැලුවොත් දුක කොච්චර වෙනස් වෙලාද? දැන් අපි මගේ දුක, මගේ ජීවිතය, මගේ සැනසීම, මගේ ආදරය, මගේ වෛරය මේ කියන ඔක්කොම මගේනේ. මම දකින්නේ මේ ඔක්කොම මගේ කියා ගන්න හදන කතාවක් මෙතන තියෙනවා. දුක ඔබේ නෙවෙයි ඇත්තට. දුක ඔබ කරගන්න මේ වෑයමක් දරන්නේ. දුක ඔබේ උනේ නෑ කවදාවත්. දුක ඔබේ වුණා නම් ඔබ කොච්චර වෙනස් වෙලාද බලන්න. ඔබගේ අතීතයට පොඩ්ඩක් අර ගුරුවරයා හැම මොහොතකම ඔබට ඔය පේනව නේද? ගුරුවරයාම තමයි ඔබට යමක් කියන්නේ. ඔබට ගුරුවරයාගෙන් තොර ජීවිතයක් හම්බෙලා තියෙනවද? ඔබට ගුරුවරයා නැති වුණොත් ඉන්න තැනවත් කියන්න පුළුවන්ද? ගුරුවරයාම තමයි මේ හැමදේම ඔබට කියලා දෙන්නේ. මේ ලේසියෙන් අපි එක ඇතැල්ල දැම්මට ඒ පොත කියවන්නම ඕන ඔබ. ඔබගේ අතීතය කියන ගුරුවරයා නැත්තම් ඒ පොත මොන භාෂාවෙන් කිව්වද ඔබ කියවිය යුතුමයි. ඔබ වෙන පොත් කෝටියක් කියුවත් වැඩක් නැහැ. ඔබ ජීවිත කෝටියකගේ ප්‍රශ්න කතා කරත් වැඩක් නැහැ. ඔබගේ ජීවිතයේ පොත ආපස්ස හැරිලා කියව ගත්තොත්ම පමණයි ඔබ පියවරක් ඉස්සරහට තබන්නේ. ඒ කියන්නේ එක වල් පැලෑටියක් හරි ගලවන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔබ සමාජයේ වශයෙන් ඒ කියන්නේ පරිවර්තනයක් වෙන්නේ. අර
වල් පැලෑටි ගලවනකොට ඔබට තව ලස්සන දේවල් පේන්න පටන් ගන්නවා මේ මහා පොළොවේ. ඒ කියන්නේ ඔබගේ මනසේ තියෙන දේවල්. එක පුද්ගලයෙක් ජීවිතයම කියලා හදාගත්ත ලෝකයක් ඇතුලේ ජීවිතේ නැති කර ගන්න වෙලාවක තවත් මිනිස්සෙක් ඒ සිද්ධිය මුඩ ජීවිතය වෙනස් කර ගන්නවා. ජීවිතේ ඇත්ත හොයා ගන්නවා. හැමතිස්සෙම ජීවිතේ තමන් කටයුතු කරන දේවල් ගැන ලොකු අවධානයකින් ඉන්න. අවධානයෙන් ඉන්නකොට මේ දේවල් හොඳට තේරෙන්න පටන් ගන්නවා. අවධානයෙන් නැත්තම් මේ දේවල් තේරෙන්නේ නැහැ. එතකොට අපි මූලික වශයෙන්ම තේරුම් ගන්න ඕන දේ තමයි අපි මේ ජීවිතයේ ඇතුලේ දුක පීඩනය කියලා මම විඳිනවා කියලා හදාගත්ත තවත් සංකල්පයක් විතරයි. ඒක දැක ගන්න නම් අර ගුරුවරයා හම්බෙන්නම වෙනවා. ඔබ හරියට කල්පනා කරලා බැලුවොත් දුක මගේද? මගේ දුකක්ද තියෙන්නේ? ඒක තියෙන දුකක්ද? මේ මානසිකව මේක හරි ලස්සනට වෙන විදිය බැලුවොත් ඒ කියන්නේ මානසිකව මිනිස්සු හරි කලබලයි, මිනිස්සු අසරණයි, මිනිස්සු මොනවාද හොයාගෙන මේ ජීවිතය ඇතුලේ දුවනවා, හරි වේගෙන් දුවනවා. ඒ වේගෙන් දුවන හින්දා මේවා මග හැරිලා. ඒ කියන්නේ මේ ජීවිතේ හරියාකාර මේ ඒ කියන්නේ අපි හරියට ගත්තොත් අර රේඩියෝ එක channel එකක් හරියට අල්ලගන්න බැරුව දෙපැත්තට තුන් පැත්තට channel එක එහෙම කරනවා වගේ ජීවිතය කියලා කියන්නේ හරියට අන්න ඒ වගේ. මොකද හේතුව ඒක ඉවසීමක්, නිවීමක්, නිදහසක් මේ මානසිකව ලැබෙන්න ඕන. එතකොට තමයි මේ ජීවිතය හරියටම channel එක අල්ලගන්න පුළුවන්. තමන්ගේ channel එක, තමන්ගේ කෝඩ් එක, තමන්ගේ හරියටම ගත්ත කෝඩ් එක අල්ලගන්න පුළුවන්. නැත්නම් අනුන්ගේ channel වල තමයි තමන්ට ජීවත් වෙන්න වෙන්නේ. ඒක හරි විඩාපරයි. ඉතින් අර මිනිස්සු මේ හරිම කැමති සතුටින් ජීවත් වෙන්න. සතුට වෙනුවෙන් තමයි ඇත්තටම මේ දේවල් කරන්නේ. අර මේ මානසිකව අපි පැලවෙන තැන්, ඒ කියන්නේ වල් පැලවෙන තැන් කිව්වොත් මේ මිනිස්සු මේ ජීවිතේ යම් තැන් අල්ලගන්න විදිය ගත්තොත් සමහරු කෑම බීම කාලා සතුටු වෙනවා. සමහරු කෑම බීම කාලා දුක් වෙනවා. සමහරු කෑම බීම අතාරින්න හදනවා. සමහරු කෑම බීම අල්ල ගන්න හදනවා. මේ කෑම බීම කියන වචන දෙකට ඔබට මේ ලෝකේ තියෙන ඕනම දෙයක් දාන්න පුළුවන්. නමුත් මේක නෙමෙයි මෙතන තිබිය යුත්තේ. මෙතන විය යුත්තේ මෙතන මේ ඔබට ඒ දේවල් වල නෙවෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. මිනිස්සෙක් මේ ජීවිතය ඇතුලේ කාලා බීලා සතුටින් ඉන්නවා කොච්චර සතුටුද? ලෝකයාට වරදක් කරන්නේ නැතුව සතුටින් ජීවත් වෙනවා නම් එච්චරයි. ඒ මිනිස්සයා ඒ සතුට ඇතුලේ දුක විඳිනවා නම් අන්න ප්‍රශ්නයක්. ඔහුට ජීවිතේ යමක් ඉගෙන ගන්න වෙලාවක් ඇවිල්ලා. කෙනෙක්ට දේවල් ලැබෙන්න ඕනේ, දේවල් අත්හරිනවා කියන තැනට එන්න හරි. සමහරෙක්ට කිසිම දෙයක් නැතුව අවබෝධ වෙන්න පුළුවන්. නමුත් සමහරෙක් කිසිම දෙයක් නැතුව අත්හරින්න දෙයක් නැහැ ඇත්තටම ජීවිතේ. ඔහු හිතන් ඉන්නව නම් අත්හැරීමක් ගැන ඔහු මානසිකව හදාගත්ත එක. නමුත් ජීවිතය කියන එක ඇතුලේ අර මේ කතන්දර හැමදේම වෙනස් වෙන්නේ අර මේ මනස ඇතුලේ අපි පැල කරගත්ත යම් සීමාවල් වල තමයි අපි මේ ජීවිතේ කියවගන්නේ. මේ ජීවිතේ කියව ගන්න ලේසි මේ සම්පූර්ණ මානසිකව පැල කරගන්න නැතුව නිදහසේ දැක්කොත්. ඒ කියන්නේ නිදහස, කතා කිරීමේ නිදහස, ආදරය කිරීමේ නිදහස, ಜಾති, ආගම්, කුල මේ සියල්ලම අයින් කරලා මනුෂ්‍යවාදීව මිනිස්සෙක් විදියට බැලුවොත් ගොඩාක් දේවල් දැක ගන්න පුළුවන්. ඒ මනුස්ස කියන සීමාවට ආවට පස්සේ තමයි එතනින් එහාට යන්න පුළුවන්. නැතුව බෑ නේද? දැන් ඔබම කල්පනා කරලා බලන්න. දැන් අපි ඔක්කොම දැන් බලනකොට මේ try එකක් දෙන්නේ මනුස්සයෝ වෙන්නද කියලාත් වෙලාවක මට හිතෙනවා. දැන් මනුස්සයෝ වෙලා ඉපදිලාලු අපි. ඉතින් අපි දැන් හැබැයි මනුස්සයෝ කරන වැඩද අපි කරන්නේ මේ. දැන් අපිට වෙන්න ඕනේ මොකද්ද දැන්? අපි දැන් මිනිස්සෙක් වෙන්න මේ try කරන්නේ මට පේන විදිහට. ඒ කියන්නේ මිනිස්සෙක් නම් ආගම් වෙනුවෙන් ගහගන්නේ මරාගන්නේ නැහැ. මිනිස්සෙක් නම් ආදරයක් වෙනුවෙන් මරන්නේ නැහැ. ජීවිතයක් ගන්න නැහැ. මිනිස්සෙක් නම් මේ ලෝකෙ පවතින මේ ආස කරන දේවල් වලට මිනිස්සු වර්ගයා විනාශ කරන්නේ නැහැ. ඔබ දැකලා තියෙනවද වෙන සත්තුයි කියන මේ ලෝකේ අපිට දකින්න ඉන්න අපි සත්තු කියලා නම කියලා තියෙනවා. ඔබ දැකලා තියෙනවද ඔවුන් මේ මොනවටද රණ්ඩු වෙන්නේ? ඔවුන් ඔන්න රණ්ඩු වෙයි කෑම පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා
නැත්නම් තමන්ගේ භාර්යාව පොඩ්ඩක් බෙදා ගන්න බැරුව එහෙම පොඩි දෙයකට ඒකත් කලාතුරකින් මරණයක් වෙයි. අපි හිතමු ඒක සත්තු කියලා. ඊට එහා කතාවක් එකේ තියෙනවා කියවීමක්. නමුත් අපි එතනින් තියමු. දැන් අපි එතකොට මිනිස්සුනේ අපි. දැන් අපි ওই දෙකටද මරාගන්නේ. ওই දෙකට කොහොමද මරාගන්නවනේ? ඔක කතා කරන්න දෙයක් නැහැ. මොනවලද මරාගන්නේ නැත්තේ? අපි ගොඩාක් එයාලටත් වඩා ගොඩාක් දුර නේද ඉන්නේ. නිකන් කල්පනා කරලා බලන්න. අපි යාලට වඩා ගොඩාක් දුප්පත්. ගොඩාක් දුප්පත්. බලනකොට යාලා ගොඩාක් උසස්. මට තේරෙන්නේ අපි ඔක්කොම හදන්නේ මිනිස්සෝ වෙන්න. අදහසක් විතරයි. ඔබට මේකට චෝදනා ඉදිරිපත් කරන්න පුළුවන් විවේචන අදහස් ඕනම දෙයක් මේ නිකන් අදහසක් විතරයි. ඔබට කල්පනා කරලා බලන්න ඉතින්. කාලා බීලා ඉන්න එකම නම් ජීවිතේ ඒකේ මිනිස්සයට හරි. නොකා නොබී ඉන්න එක නම් ජීවිතේ ඒක ඒ පුද්ගලයාට හරි. ওই දෙකට මෙහා ජීවිතයක් තියෙනවා කියලා හිතාගෙන ඉන්න නම් ඒකත් ඒ පුද්ගලයාටයි. ඉතින් මේ සියල්ල මානසික ගවේෂණය. හැමදේම කරන ගමන් ජීවිතේ කිසිම දෙයක් නතර කරන්න එපා. මිනිස්සේ කුසස් වෙන්නේ අඳින ඇඳුමෙන්වත් කන බොන දෙයින්වත් නෙවෙයි. ඔබ මස් මාළු කන්න නැතුව අරක්කු සිගරට් බොන්න නැතුව ඉන්නවනම් ඒක හිතන් ඉන්නවනම් ඔබ උසස් කියලා. ඒකෙන් මනිනවනම් ඔබ උසස් කියලා. ඔබට වැරදිලා. මම කියන්නේ ඒ දේවල් කරන්න කියලා. මම මේක අදහසක් මේ සමාජය අර මිනිසු ගන්න විදිය. මිනිස්සු හිතනවනම් අඳින ඇඳුමෙන් පුළුවන් කියලා. ඒකත් වැරදිලා. මිනිස්සු ඇත්තටම උසස් වෙන්නේ මනුෂ්‍යත්වයෙන්. ඇතුළට දාන දේවල් වලින් නෙවෙයි. එළියට දෙන දේවල් වලින්. එළියට දෙන දේවල් වලින්. කන කැම බීම වලින් වෙන්නේ මේ ශාරීරික සෞඛ්‍ය සම්පන්න ජීවත් වෙන්න පුළුවන්. ඒක වෙනම කැලලක්. මේ ඔක්කොම පටලවගෙන මේ ඔක්කොම මික්ස් කරගෙන මිනිස්සු කන කෑම බීම වලින් අපිට එහෙම කරගන්න පුළුවන් ශාරීරික විදියට. ඇත්තටම ජීවිත ශරීරයේ යම්සි කාලයක් ඒ කාලයට සීමාවක් තියෙනවා. ඒ සීමාව ඇතුලේ යම්සි මට්ටමට සෞඛ්‍ය සම්පන්න විදියට. ඒක මාර ලොකු දෙයක් මිනිස්සෙට. ඒක ජීවිතේ වැදගත්ම දෙයක්. ඒක බැංක් account එකක මේ ලෝකේ වටිනාම මුදල දාලා තිබ්බත් ඒක කවදාවත් ඔබට වචනෙන් නිම කරන්න බැරි දෙයක්. සෞඛ්‍ය සම්පන්න. ඒ කියන්නේ ඔබට හරියට මේ වගේනේ. ඔබට ඔක තේරෙන්නේ ජීවිතේ පැත්තකින් තියලා මේ ශරීරය ගත්තොත් මේ ශරීරයේ තියෙන සෞඛ්‍ය නිරෝගීත්වය Tamanට තේරෙන්නේ බැංක් account එකේ මිලියන ගාණක් තිබුණත් වැඩක් නැහැ. තමන් ඇඳකට වැටිලා ඉන්න වෙලාවක අසනීපයක් ඇතිලා මේ අසනීපෙට මේ සතයක්වත් වියදම් කරත් සනීප කරන්න බැරි නම් ඔබට එදාට තේරෙයි ඔබේ නිරෝගී අත්වයද මුදල්ද වටින්නේ කියලා. අපි ඒ වුණාට අපේ සෞඛ්‍ය සම්පන්නකම පැත්තකින් තියලා අපි උදේ හවස මොකද්ද කරන්නේ? අපි අපේ ජීවිතේ කොහොමත් අපි ගණන් ගන්නෑ. අපිට ජීවිතයක් දන්නෙත් නෑ. අපි ජීවිතේ තියෙනව නැද්ද දන්නේ නෑ. ඒ තරම් වේගෙන් අපි දුවනවා. ශරීරය ගැන අහන්නවත් දෙයක් නෑ. අපිට අහුවෙන දෙයක් අපි කාලා දුවනවා. ඉතින් අපි ඒකෙන් වෙන්නේ අර යම් දවසක අපි කාලා බීලා නිරෝගීව ජීවත් වුන් නැත්තම් සිහි කල්පනාව නැතුව අපි ජීවිතේ කොහොමත් හැම දෙයකටම එක්ස්පයර් ඩේට් එකක් තියෙනවා. ඒ එක්ස්පයර් ඩේට් එක හරියදී කෑම විදියට බෙහෙත් කන්න වුණොත් හරි ප්‍රශ්නයක්. ඒක ලොකු ප්‍රශ්නයක්. එතකොට මේ මම මේ කතා කරන්නේ මේ කතාව මේක ගලාගෙන යන මේක යම්කිසි මම මේ කතා කරන කිසිම දෙයක් ફોકસ කරලා යම්කිසි සීමාවකට කතා කරන්නවත් යම්කිසි එහෙම අදහසක් නැහැ. ඔහි ගලාගෙන යන කතාවක් මේක. ඉතින් ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. එතකොට අපි කෑම බීම වලින් මිනිස්සෙක් උසස් වෙන්නේ නැහැ. ඔබ වෙජිටේරියන් වුණා කියලා උසස් වෙන්නේ නැහැ. ඔබ මස් මාළු කෑවා කියලා නරකයි කියලා කියන්නත් බෑ. ඇත්තටම මිනිස්සෙක් කෑම බීම වලින් නෙවෙයි උසස් වෙන්නේ මනුෂ්‍යත්වයෙන්. ඔහු මේ එළියට දෙන දේවල් වලින් ඔහු උසස් වෙන්නේ. ඉතින් අපි හැමෝම බලන් යනකොට මිනිස්සු වෙන්නද කියලා හිතනවා මේ try එක දෙන්නේ. අනාරක්ෂිත ජීවිතයක් ඇතුලේ ආරක්ෂාවක් හොයාගෙන ගිහිල්ලා මානසිකව ලොකු කම්පනයකටපත් වෙලා ජීවත් වෙන මිනිස්සු මේ එළිය වටපිටාව. මම ඇත්තටම මේ කතා කරන්නේ මේ ඔබ හිතන්න ඔබේ ගෙදර තියෙනවා කියලා. ඒ කියන්නේ මම අර කතා කර උපමාවෙන් කිව්ව මේ
මනස කියන මහ පොළොවේ හැදිච්ච වල් පැලමේ සුද්ධ කරන්නේ. තාවුම්. තවුපමාවකින් කිව්වෝ ගෙදරට එන පාරයි සුද්ධ කරන්න ඉස්සෙල්ලා. තාම ගේ ඇතුළට ගිහින් සුද්ධ කරන්න පටන්ගෙන නැහැ. ගේ ඇතුළට යන්න නම් ඉස්සෙල්ලා පාර සුද්ධ කරගන්න ඕනේ. ඒ කියන්නේ ඉස්සෙල්ලා මිනිස්සෙක් වෙලා ඉන්න ඕනේ. එතකොට ඔබ මට චෝදනාවක් කරයි. ඇයි අපි මිනිස්සු නෙවෙයිද කියලා. ඔබ ඔබෙන් අහන්න. ළඟ ඉන්න කෙනෙක්ගෙන් අහන්න එපා. මගෙන් අහන්නත් එපා. මම මගෙන් අහන්නම්. ඔබ ඔබෙන් අහන්න. ඔබ කල්පනා කරලා බලන්න කොච්චර ඔබට පිට ලෝකෙට නෙවෙයි ඔබට අවංකද කියලා. ඔබ කොච්චර මානසික කොච්චර උප්පර වැට්ටි දානවද මේ තමන්ගේ ගොඩ වැඩි කරගන්න. මේ දේවල් තේරුම් ගන්න විතරයි මේ අදහස. මේ දේවල් සමාජය ඇතුලේ මම එකක සමාජය ඇතුලේ ගනුදෙනු කරනකොට 100ට එකක්වත් ඇත්ත නැහැ. හැමතැනම බොරුවයි වංචාවයි හැමතැනම සිද්ධ වෙන්නේ. ඒක කාටවත් නතර කරන්න බෑ මේ සමාජයේ හැටි. එතකොට මේ කතාව අදාළ වෙන්නේ මේ සමාජයත් එක්ක 100%ක්ම ගනුදෙනු කරන්නේ නැති අවශ්‍යතාවට ගනුදෙනු කරන අයට විතරයි. නැතුව මේ සමාජය ඇතුලේ ජීවත් වෙලා සමාජය ඇතුලේ ගනුදෙනු කරනවා කියලා කියන්නේ අර බොරු ටික ඩීල් කරන එකනේ කරන්නේ. ඇත්තටම කිව්වොත්. ඉතින් ඒ කෙනෙකුට මේක අදාළ වෙන්නේ නැහැ. නමුත් අර සමාජය ඇතුලේ ආගන්තුකෙක් විදිහට ගිහිල්ලා ඉන්නේ. දැන් අපි හිතන්නකෝ අපේ යම්සි වැඩ රාජකාරී අපේ තියෙනවා, අපිට කරන්න දේවල් තියෙනවා, අපේ ජීවත් වෙන්න අපිට යම්සි අවශ්‍යතා තියෙනවා. ඒ අවශ්‍යතා සපුරා ගන්න ආගන්තුකෙක් විදිහට ඒක ඇතුළට ගිහිල්ලා ඉන්නේ. එහෙම අයට අද මේක අවුලක් නැහැ. මොකද ඔවුන්ගේ ගෙවත්ත සුද්ධ කරන්න පටන් අරගෙන. ඉතින් ඒ ගෙවත්ත සුද්ධ කරගත්තට පස්සේ ওই සමාජය ඇතුලේ ඕන තැනක ඕන විදියට ඕනම දෙයක් කරගන්න පුළුවන්. මෙතන කරන්න බැරි වෙලා තියෙන්නේ. මේක ගිහිපු ගමන් එක එක තැන පැලවෙන්න ගන්නවා. පැලවුණාට පස්සේ තමන්වත් දන්නේ නැහැ තමන් කරන දේ. තමන් සමාජය ඇතුලේම අනාථ වෙනවා. ඉතින් ඔබ හොඳට කල්පනා කරලා බලන්න. හොඳට කල්පනා කරන්න. හොඳට වෙලාව අරගෙන කල්පනා කරන්න. ඔබටවත් වෙලාවක් දීලා නැහැ හුව කාලෙකින්. ඔබට දීලා නෑ වෙලාවක්. ඔබ කයමටවත් වෙලාවක් ඔබට දීලා නෑ. ඔබ යම්සි නිදහසේ හිතන්නවත් ඔබට වෙලාවක් නෑ. ඔබ නිකන් ඉන්නකොට හිතන්නේ මොකක් හරි ගැටයක් ගහන විදියක්. මොනවා හරි දෙයකින්. එකක් හරි ගේමක් කියලා තමයි ඔබ කියන්නේ. ගේමක් ගහලා කොහෙද ඔබ ගේම ගහන්න යන්නේ? ඔබ ගේම ගහන්නේ කොහෙද ඇත්තටම? ගේම් ගහලා තේරෙන්නේ ගේම් ගහලා මහන්සි වුණාට. ඒකදර ජීවිතේ පොඩි සමබරතාවයක් තියෙන්න ඕන හැම දෙයකම. ඒ කියන්නේ එක පැත්තක් මෙහෙම වුණොත් අනිත් පැත්ත පහළට යනවා. ඒ කියන්නේ මනස හැමදෙස්සෙම සමබරතාවයකින් තියෙන්න ඕන. තණ්හාව, ආශාව මේ දේවල් ඕනට වඩා ගියාට පස්සේ දන්නේම නැතුව මේ පැත්ත මනුස්සකම මෙහෙම බහලා යනවා පැත්තකින්. එතකොට සම්පූර්ණම අර අපි ඉස්සෙල්ලා කතා කර සීමාව. එතකොට අර අපි සත්තුයි කියන අය අපි කියන අය ලොකු වෙනසක් තියෙනවා. එතකොට මට වෙලාවකට හිතෙනවා මගේ අදහස අපි නම් දෙක වරද්දගෙනද මන්දා. සත්තුයි කියන අයට මිනිස්සුයි කියලා මිනිස්සුයි කියන අයට සත්තුයි. දැන් මම විතරක් නෙවෙයි ඕක කියන්නේ. මිනිස්සුන්ට කරදර වුණාම කියන්නේ සත්තු වගේ මිනිස්සු කියලා. කිසිම මනුස්සකමක් නැහැ. ඉතින් ඇත්තටම කියා ගන්න ඕනේ. ඒක නිරායාසයෙන් එළියට එනවනේ. ඒ කියන්නේ ඒකේ තියෙන වැත්තක්. ඔබ ටිකක් කල්පනා කරලා බලන්න. මිනිස්සු හැමතිස්සෙම ඉන්නේ කාගෙන් හරි ජීවිතේ. ඒ කියන්නේ ඒක අර සමාජයේ කියන මානසිකව හදාගත්ත එක තැන්වල පැලවෙච්ච විදිය තමයි. ඉතින් මේ ඔක්කොම දැන් කතා කර දේවල් අපි ගුරුවරයෙක් ගිහිල්ලා හොයාගෙන ගන්න ඕන දේවල් තියෙනවද නැත්නම් ඔබ තුලම තියෙනවද? ඔබ තුල තියෙනවා කියන්නේ කොහෙද ඔබට තියෙන්නේ? මේවා හම්බෙන්නේ ඔබේ ගුරුවරයා ආපස්ස හැල්ලා බලන්න. නතර වෙලා බලන්න ගුරුවරයා ඔබට කියලා දෙයි ඔක්කොම. බලන්න එකින් එකට සිද්ධ වෙච්ච දේවල් ජීවිතේ. ඒ දේවල් වලට විවේචන ඉදිරිපත් කරන්න එපා ජීවිතේ. විවේචන ඉදිරිපත් කරන කිසිම කෙනෙකුට ජීවිතයක් නැහැ. ජීවිතයක් කියලා try එකක් දෙනවා ජීවත් වෙන්න. නමුත් ජීවත් වෙලා නැහැ. ඉතින් අර විවේචනය පැත්තකින් තියලා හරි ලස්සනට ජීවිතය බාරගෙන මේ මූලික අධිරවල් ජීවිතය බාරගෙන එතකොට අර කැලැත්තීම නැති වෙලා යනවා. ඒ කියන්නේ අර ෆයිට් එක නතර වෙනවා. සටන ඉවරයි. ඒ බාරගෙන වෙච්ච දේවල් සිද්ධ වෙලා තියෙන විදිය දැනගෙන තමන්ගේ අඩුපාඩු ටික හදාගෙන තමන්ගේ හදවතින්ම ඒ තමන්ට ඒ අත්දැකීම් අත්විඳින්න දීපු මිනිසාට ස්තුතිවන්ත වෙලා පොඩ්ඩක් බලන්න ටික කාලයක් එහෙම කරලා
කියනවට බලන්නකො දැන් මිනිස්සු කියනවට ඔබ විවිධාකාර දේවල් කරනවනේ. ඒ කියන්නේ ඔබ එන මහන්සි වෙනවා. ලොකු දේවල් කරනවා. ලොකුවට වියදම් කරලා ලොකු දේවල් කරනවනේ. ඒව කරන්න එපා කියන්නේ පොඩි දවසකට ඒ ටික කරලා බලන්න. අර ජීවිතේ වෙච්ච සිදුවීම් වලට පොඩි ඒ මිනිස්සුන්ට සමාව දීලා මිනිස්සුන්ට සමාව දෙන්න කියලා තමන්ගේ ඇතුළටයි මේ දේවල් කරගන්නේ. මොකද තමන්ගේ ඇතුළේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක හරියට අර අපේ ගෙදර මිනිස්සුන්ගේ ජීවිත, අපේ ගෙදර මිනිස්සුන්ගේ අදහස්, අපේ ගෙදර මිනිස්සුන්ගේ තර්ක බාර ගන්න බැරුව අපි එතනින් ඉස්සරහට ගිහිල්ලා අපි අර කවදාවත් දන්නේ නැති මිනිස්සුන්ට උදව් උපකාර කරලා සතුටක් ලබනවනේ. ඔබ හිතන්නේ ඒක සතුටක් කියලාද? ඔබ හිතන්නේ ඔබ ජයග්‍රහණය කළා කියලාද? නෑ. ඔබ ඔබගේ නිවස ඇතුලේ ප්‍රායෝගික කිව්වොත් ඔබේ නිවස ඇතුලේ ඔබේ ඉන්න සහෝදරයෝ, දෙමව්පියෝ, නංගිල මල්ල මේ සියලු දෙනාගේ අදහස් බාරගෙන ඔබට විවේචනය කරපු දේවල් බාරගෙන ඔවුන්ට කරුණාවන්ත වෙන්න පුළුවන් නම් සහෝදරයෙක් විදියට, ළමයෙක් විදියට, තාත්තා කෙනෙක් විදියට, අම්මා කෙනෙක් විදියට ඔබගේ මූලිකම පියවර ඔබ සාර්ථකයි. ඔබගේ නිවස ඇතුලේ ඔබට සතුටක් නැත්නම්, ඔබ නිවස ඇතුලේ විවේචන කරනවා, ඔබ නිවස ඇතුලේ අනිකාට කරදරයක් වෙලා ජීවත් වෙනවා නම්, අනිකාගේම අඩුපාඩු දකින්නව නම්, තමන්ගේ අඩුපාඩු දකින්න නැත්නම්, තමන් අඩුපාඩු හදාගෙන නැත්නම් ඔබ ලෝකෙ කොහේ ගියත් ඔබට ඔය කුණු ගොඩ අරන් යන්න වෙන්නේ. ඔබ මතක තියාගන්න ඔබ පිරිසුදු වෙන්න ඕනේ මුලින්ම ඔබ තුල ඔබ ඉන්නවටයි. එතකොටයි ඔබට ලස්සන ජීවිතයකට පාර නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ ඔබගේ මනස නිරවුල් වෙනවා. නැතුව ඔබ මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට ගිහිල්ලා දන්නේ නැති මිනිස්සුත් එක්ක කොච්චර කයිවාරු ගහලා කොච්චර ලස්සන දේවල් කතා කරලා මම මෙහෙම කෙනෙක් හරම කරත් වැඩක් නෑ. ගෙදර ඇතුලේ තමන් ගින්දරත් එක්ක තමන් ගෙදර ඇතුලේ ගැටීම් එක්ක මේ උපමාවක්. ඔබ ජීවිතේ බලන්න. ජීවත් වෙනවා නම් අනිකාගේ අදහස, ඒ කියන්නේ තමන්ගේම දෙමව්පිය, මේ හරි ලස්සන කතාවක්නේ. දැන් ලෝකයෙන් ගිහිල්ලා අපි සතුට සහ ආදරය, කරුණාව බලාපොරොත්තු වෙන්න බලන්න අපි දන්නේ නැති තැනක ගිහිල්ලා. එතකොට අපි ඉන්න තැන අපිට වදහිංසා කරනවා අපේ දෙමව්පියෝ නොකරපු දේවල් කියනවා මේ දෙමව්පියෝනේ. එතකොට අපි සහෝදර අපි කරපු කියපු නැති දේවල් කියලා හරි අපිට විවේචන ඉදිරිපත් කරනවා. ඒ සහෝදරයෝ කියන හැඟීම. ඒ කියන්නේ එකම අට්ටමකදී බලන්නකො. එහෙමයි කියලා හරි. එතකොට එහෙම ඇතුලේ මිනිස්සු සහෝදරයෝ මරනවනේ. මම කියන්නේ එකම මට්ටමයි. ඒක මූලිකම කතා කරන්න බැරි ලෙවල් එකක්. එතකොට අපිට එකෙන් ගත යුතු දෙයක් තියෙනවනේ. එතන අපිට වෙනස් කරන්න නැතුව අපි කොහෙ ගිහිල්ලා වෙනස් කරත් වැඩක් තියෙනවා. තමන්ගේ ඉන්න ගෙදර ඉන්න ළමයින්ට තමන්ගේ ආදරණීය කියලා හිතාගෙන හිටිය මුලින්ම ආදරයෙන් වෙල්ලිලා වචන කියලා ආදර බස් දොඩලා ජීවිතේම කැප කරනවා කියලා ඒ ආපු තමන්ගේ ආදරණීය බිරිඳ, පෙම්වතිය, දෙමව්පියෝ, සහෝදරයෝ ඒ අයට එක්ක සතුටින් ජීවත් වෙන්න බැරිව, ඒ කියන්නේ ගෙදර අවුල් වෙලා ප්‍රශ්න විසඳන්න පුළුවන්. මුලින්ම තමා ඔය කියන දේවල් තමන්ගේ වටපිටාව පිරිසුදු වෙලා ලස්සන වෙනකොට තමන්ට ලස්සනට පේන්න ගන්න. එතකොටයි ජීවිතේ වෙනස් කරගන්න මූලික මට්ටමේ කාරණා. මේවා හරි පොඩි දේවල් වුණාට ලොකු දේවල් මේව කරනකොට. පොඩි දේවල් වුණාට ලොකු දේවල් මේව කරලා ඉවර වෙනකොට. ඉතින් ඔබ ගන්න පොඩි, ඒ කියන්නේ මේ ලොකු කතන්දර අවුරුදු ගානක ඉස්සරහා ගිහිල්ලා කරන ඒවා මං එරේ යනවා මෙහි යනවා මට මේක එහෙම නෙවෙයි. ඔබ මේ මොහොතේ ගන්න එක පුංචි පියවරකින් ඔබගේ ජීවිතය මෙහෙම කරනකොට වෙනස් කරන්න පුළුවන්. ඒ සියල්ල මං කතා පටන් ගත්ත තැනට ආපහු මේක සම්බන්ධ කරනවා. අර ගුරුවරයා ඔබ හමු වේ යුතුමයි. ඔබගේ අතීත සිද්ධි සියල්ලම තමයි ඔබේ ගුරුවරයා. මං අන්නේ ගුරුවරයා කියන තැන ඉඳන් මේ සියල්ල ඒ වටපිටාවේ කතා කරේ. ඒ කියන්නේ ඔබට කොහෙවත් යන්න දෙයක් නැහැ මේ ජීවිතේ වෙනස් කරගන්න. වෙනස් කරගත්ත යුතු සියල්ල ඔබ තුල මේ මොහොතේ තියෙනවා. ඔබ ගන්න එක පුංචි පියවරකින් ඔබේ ජීවිතේ වෙනස් වෙනවා. ඔබ බලන්න ඔබ යන ගමනක් පවා ඔබ යන මාවත වෙනස් කරාම එක ෂණයෙන් වෙනස් වෙනවා. භයංකාර ගමනක්ද නිදහස් ගමනක්ද තීරණය වෙන්නේ අර ඔබ පළවෙනියෙන්ම ඒ මොහොතේ මාරු කර පියවර අනුව. ඒ වගේ තමයි ජීවිතේ මේ ආධ්‍යාත්මයත් එහෙමයි. ඒක සුවපත් කරන්න පුළුවන් ඔබටමයි. ඔබ මේ සුවපත් වෙන්නේ නැති ලොකු ගින්නක ඉන්නේ. ලොකු ගින්නක්.
ඒක ඇත්තටම ඒක හිතලා කරන්න දෙයක් නෙවෙයි. ඒක තමයි මේ කවුරුත් විඳින්නේ. ඒක මේ චක්‍රයක් විදිහට මේක දිගින් දිගට වෙමින් පවතිනවා. ඒ චක්‍රයක් දිගින් දිගට වෙමින් පවතින එකේ මූලික අපිට මේක අපි තුලින් ගවේෂණය කරගන්න. එක පාරට මේක දැනගන්න දැක ගන්න බැරි නිසා අපි ගෙවත්ත සුද්ධ කරගෙන එන පාරවල් සුද්ධ කරගෙන හිමිහිට ළඟට එන මේක එකපාර කරන්න පුළුවන් කන්නේ නෙවෙයි. එතකොට මෙතන ප්‍රධානම දේ මේ කතාවේ බේසික් එක මේකේ අන්තර්ගතයේ සම්පූර්ණ තියෙන තමන් පිරිසුදු කරගත යුතුමයි. තමන් පිරිසුදු කරගත යුතුමයි. හරියට මම මෙච්චර මෙහෙම දේවල් කතා කර මගේ ඇතුළේ ජීවිතේ මං ඉන්න ජීවිතේ මගේ අවට ඉන්න මිනිසුත් එක්ක මම සම්පූර්ණ මීට ප්‍රතිවිරුද්ධ ජීවිතයක් ගත කරනවා නම් මම මේ කතා කරපු සියල්ල බොරු. ඇත්තටම බොරු සහ ඒක ඔප්පු වෙනවා මගේ ජීවිතය ඇතුලෙන්. එතකොට මම කොච්චර එළිය රඟපෑවත් වැඩක් නැහැ. මගේ ජීවිතේ ගලාගෙන යන්නේ අන්නර ගින්දරත් එක්ක. ඒ කියන්නේ මම කොච්චර චරිත සහතික ඉස්සරහට පෙන්නුවත් වැඩක් නැහැ. මේ සෝබා ධර්මය කියලා කියන්නේ මේ මාවටා ගිතුණු ජීවිතය වෙනස් කරගෙන නැතුනොත් ඒ කියන්නේ අර ඇතුලෙන් වෙනස් වුනේ නැතුනොත් එළිය වෙනස් කළා වැඩක් නැහැ. ඇතුලේක අණුවයි අපිට එළිය ජීවිතයක් හම්බෙන්නේ. ඒ කියන්නේ ඇතුලේක අණුව කියලා කියන්නේ අපේ මානසිකව අපි කුණු ගොඩවල් තියාගෙන අපිට එළියෙන් බොරුවට රඟපාන්න පුළුවන් ඕන තරම්. හැබැයි පොඩි වෙලාවේ රඟපාන කියලා කියන්නේ පොඩි වෙලාව. ඒ නිසා නිදහස් ජීවිතයක් තියෙන නිදහසේ දකින්න කතාව පොඩ්ඩක් දිග වැඩි වුණා. කතා කරගෙන යන්න පුළුවන් ඕන තරම් දේවල් ඉතින් සීමාවක් තියෙන ඕනම දෙයක. ඉතින් අපි බලමු ඉතින් වෙන දවසක අපි හම්බෙමු. ඉතින් ඔබගේ ගුරුවරයා ඔබ හමු යුතුමයි. ඔබගේ ගුරුවරයා මේ මොහොතෙත් ඉන්නවා. ඒ ගුරුවරයා දිහා බලන්න. ඒ ගුරුවරයා දන්නව වැටිච්ච තැන්, පෑගිච්ච තැන්, ඒ ඔක්කොම දන්න දුක් වෙච්ච තැන්, අහිමිවීම තැන්, සතුටුණු තැන්, ආදරය කරපු තැන්, වෛර කරපු තැන්, හොරකම් කරපු තැන්, හොරකම් කරන්න උත්සාහ කරපු තැන් සියල්ල දන්නවා. ඒ සියල්ල එකින් එකට ලියනකොට ඔබ දන්නේවත් නැතුව ඔබේ ඇතුළාන්තේ සුවපත් වෙමින් යනවා. තුවාල සුවපත් වෙමින් යනවා. ඔබ ඒ දුකට හේතුව දකිනවා. හේතුව නිර්මාණය වේ. ඒ පියවරෙන් පියවර ඔබට යන්න දෙයක් නැහැ. ඔබ අර ටික දකිනකොට මේ සියල්ල ඔබට අර ඔබ මිනිසුන්ට වෛර කරනකොට මිනිසුත් එක්ක රණ්ඩු වෙනකොට ඒ අනුව ජීවිතයක් නිර්මාණය වුණානේ. ඒක හිතලවත් නෙවෙයිනේ. ඔබට නිකන් කල්පනා කරලා බැලුවොත් ආයි ගුරුවරගේ පැත්තට හැරලා බැලුවොත් ඔබ එදාර සිද්ධිය කරනකොට තවත් මිනිස්සෙක් ඇවිල්ලා ඔබට එකතු වෙලා ඔබ මෙහෙම කරා හරම කරා අර මිනිස්සත් එක්ක තුලා ඒ කොහමද? තමන්ගේ ඇතුළාන්තයේ අනුව තමන්ට ලස්සනට නිර්මාණය වෙනව වටපිටාව. එතකොට ඔබ මූලික පියවරක් දීලා අර වල් පැලෑටි ටික ගලවලා ගුරුවරයාගේ තුල බලලා ඒ අඩුපාඩු දකින්න ගත්ත ගමන් ඊළඟ දේවල් ලස්සනට පිළිවෙලට හම්බෙයි. දන්නේවත් නැති වෙලාවක ඔබට ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් කරන්න පුළුවන් වෙයි. ජීවිතේ අර කුණුකොට මැද තියාගෙන එකපාර එහා කෙලවර දැකලා ජීවිතේ මුකුත් නෑනේ කාලා බීලා සතුටින් ඉන්න ඕනේ මෙතන මුකුත් නෑනේ කියලා අල්ලගත්ත ගමන් ලুকু අමාරුවක වැටෙන්නේ. අර කුණුකොට මැද තියෙනවා. කුණුකොට ලියන්න ඕන. අර හදාගත්ත මහ ගෙදර ඒ අවට ඔක්කොම සුද්ධ කරන්න ඕන. ඔව්ව ඇතුලේ නොයෙක් දේවල් ඔබවත් දන්නේ නැහැ දාන් ඉන්න දේවල්. ඔබවත් දන්නේ නැති නිසා මේ දුක විඳින්නේ. ඇයි කුණු ගොඩේ අණුව තමයි ඔබට මේ ජීවිතය හම්බෙන්නේ. කුණු ගොඩේ අණුවයි ඔබ ජීවත් වෙන්නේ. ඔබට හම්බෙන මිනිස්සු ඔබට හම්බෙච්ච දේවල් විවේචනය කර ඉන්නව නම් ඒක සමාජ ප්‍රශ්නයක් නෙවෙයි ඔබගේ ප්‍රශ්නයක්. ඒ ඔබ පිරිසුදු කරගන්න. තව කතා කරන් ගියොත් තව ගොඩක් කතා කරන් යන්න වෙයි. දන්නේම නැතුව. ඉතින් මේක එක පැත්තෙන් කතා කරා. ඉතින් ඔබට තියෙන දෙයක් ඔබ උණ්ඩන් ඉදිරිපත් කරන්න විවේචනය කරන්න ඕනම දෙයක් ආදරයෙන් බාර ගන්න ඕන ඔබ කියනවා නම් බාර නොගෙන ඉන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔබ සියලු දෙනාටම සුබ දවසක්. ජයෙන් ජය.